මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු මාළු බදින්නේ කොහොමද කියලා. මම අද අරන් තියෙන පොඩි මාළු ටික හොඳට සුද්ධ කරගෙන ලුණු ටිකක් මේ විදිහට එකතු කරගන්න. ඒකටම මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඒකටම කහ කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒකටම ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. මාළු ඔක්කොම මම ඊට පස්සේ මෙන්න මේ විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ පාන් පිටි ටිකක් අරගෙන මාළු වල හොඳට තවර ගන්නවා. මේ විදිහට තවරගත්ත මාළු ටිකට කලින් මම තවරගත්ත පිටි ටික අරගෙන ඒකට වතුර ටිකක් දාලා හොඳට කලවම් කරගන්න. මිරිස් ටිකටත් අපි වතුර ටිකක් දාලා ඒකත් මේ විදිහට දානවා. මෙන්න මේ විදිහට අනා ගන්න. මම පාන් කුඩු ටිකකුත් අරගෙන තියෙනවා. දැන් මම කලින් අර පිටි තවරගත්ත මාළු අරගෙන අපි අර හදාගත්තේ බැටර් එකේ කලවම් කරලා මෙන්න මේ විදිහට පාන් කුඩු වල තවර ගන්නවා. මම දැන් පාන් කුඩු තවරගෙන ඉවරයි. දැන් මම තාච්චියට තෙල් ටිකක් දානවා. තාච්චියේ තෙල් ටික රත් වුණාට පස්සේ මෙන්න මේ විදිහට අපි කලින් තවරගත්ත මාළු ටික දානවා. අපි දැන් මෙන්න මේ විදිහට අඩු ගින්දරේ බෙද ගන්නවා. ඔයාලට පේනවනේ ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට රන්වන් පාටට බෙදගත්ත මාළු ඔයාලට ෆ්‍රීසර් එකේ තියලා උනත් අවශ්‍ය වෙලාවට ගන්න පුළුවන්. මගේ channel එකත් එක්ක එකතු වෙන ඔයාලට බොහොම ස්තුතියි.